Dhammang saranang gacchami Yampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Bhagavaraham samma sambuddho vidyācarana sampanno sukhato Anuttaro purisa dhamma sarati sattā deva manussānaṁ buddho bhagavāti Swakkato bhagavata dhammo sanditthiko akaliko ehi Passiko penaiko paccattam viñño eti supatipanno bhagavato sāvaka Ujupatipanno bhagavato sāvaka sangho ñāyapatipanno sāvaka sangho sāmīti patipanno bhagavato sāvaka Namo Vigna Vinashini Shimadvaya Shivaradamurdaye Namo Namaha श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराज्य अतिविशेष गॅसेट पत्रයක් නිකුත් කරා 24/38 ඇලයිරක් 92 යටතේ 2025 මැයි මාස 31 වෙනි සෙනසුරාදා දිනේ. එහි ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා ආලියල ප්‍රාදේශ සභාවේ අභිනව සභාපතිවරයා සහ උපසභාපතිවරයා පත් කර තිබෙනවා. සභාපතිවරයා විදියට ගරු සභාපතිවරයා විදියට ප්‍රියන්ත චන්ද්‍රසිරි වංශමාන මහතාත් ඒ වගේම හාලියල් ප්‍රාදේශ සභාවේ උපසභාපතිවරයා ලෙස හෙන්නාගේ මුද්‍යාංශලාගේ කමල් රත්නදීව මහතාත් පත් කළා තියෙනවා. මම මුලින්ම අපේ අභිනව ගරු සභාපතිතුමාත් ඒ වගේම අභිනව ගරු උපසභාපතිතුමාත් පිළිගනු ලබනවා මේ ආස්ථාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඊටම ආදරයෙන් මේ දවස ගත්තම අතිවිශේෂ දවසක්. ඒ තමයි අවුරුදු 60ක් විතර කාලයක් අපි අපේ විශාල පිරිසක් වේදිලා ජීවිතයක් සම්බන්ධව විශ්වාසයක් නැතුව වැඩ කරලා බොහෝ වේදිලා මේ රටට යහපත් ලෝකයක් ඇතුලේ අපේ රට හොඳ තැනක තියන්න මේ දක්වා වෙහෙසිච්ච හැම මිනිස්සෙක්ගේම ප්‍රාර්ථනාවන් පරිදි තමයි අපි මේ ප්‍රාදේශීය සභාවයද මා සභාපතිවරයා විදිහට අපේ කමල් රත්නජීව සහෝදරයා උපසභාපතිවරයා විදිහට පත් වෙලා අපේ മന്ത്രി මණ්ඩලයක් පත් වෙලා මේකේ බලය ලබා ගන්නවා. මේක පිටිපස්සේ විශාල පිටසක්. එනිසා අපිට මම කිව්වා අති විශේෂ දවසක් කියලා. අන්නේ මහා කැපකිරීම වල ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපි මේ බලය ගන්නෙ. ඒක ඉතිහාසයේ පුරා වෙහිසිච්ච මිනිසුන්ගේ වර්තමාන පරපුර විදිහට තමයි අපි මේ බලය අද ලබා ගන්නේ. ඒ අපිට වෙන අරමුණු නැහැ. ඉතිහාසයේ පුරාම අපේ ආදරණීය සහෝදර සහෝදරියන් මේ වෙනුවෙන් වෙහෙසුනේ අපේ තේමාව දැන් වත්මනට අපි ගලප්පලා තියෙන මේ තේමාව ගත්තම ඉතාමත් හොඳ එකක් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හැම මිනිසෙකුටම මේ ප්‍රාදේශීය සභාව තුලත් රට තුලත් ඇති කරලා දෙන්න. අන්නේ කටයුත්ත වෙනුවෙන් විශාල පිරිසක් වෙහෙසුණා. ඒ අයට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. අන්නේ බලාපොරොත්තු ඉටු කිරීම තමයි අපේ එකම අදිෂ්ඨානය අරමුණ බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න. ඒ අරමුණ වෙනුවෙන් වැඩ කිරීමේ අපට විශාල මහන්සියක් දරන්න වෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා අද සිට ඒ අරමුණ වෙනුවෙන් අපි වැඩ කරන්න පටන් ගන්නවා. ඒක අපේ අත්හල නොහැකි වගකීමක් විදිහට අපි දරනවා. නිසා මේක ඒ අරමුණු කරා ගෙනියන්න අපේ උපරිම කැපවීම මහන්සිය ඡන්දේ ලබා දීලා
මේ වෙනුවෙන් මහන්සි වෙලා අපිව මේ බලය ලබා දීම වෙනුවෙන් වේසිච්ච සෑමෝම වෙනුවෙන් අපට පැවතිච්ච වගකීමක් යුතුයකමක්සේ අපි සැලකනවා. අද සිටේ සදා අපි කැප වෙනවා.